හලෝ කොහොමද ඔයාලට අදත් මගේ channel එකට ඕගොල්ලන් ආදරෙන් පිළිගන්නවා. අද සිකුරාදා දවසක්. මම අද දවසේ මොනවද කරේ කියලා තමයි ඕගොල්ලන් එක්ක share කරගන්න යන්නේ. අදත් ඉතින් විශේෂ දෙයක් නොතිබුණ නිසා ටිකක් වෙලා ගිහිල්ලා තමයි නැගිට්ටේ. ඊට පස්සේ මං ආවේ මෙන්න මෙයා පොඩ්ඩක් බලන්න. ඉස්සර නම් මම සත්තු හැමෝම ඇතුලේ තියාගන්නවා. දැන් මෙයා විතරයි ගේ ඇතුලේ තියාගන්නේ. මොකද ලොකු අය මෙයාව හපනවා. ඒක නිසා ලොකු අය එළියට දාලා පොඩි එකනා විතරයි මං ඇතුලේ තියාගන්නේ දැන්. එයාව චුට්ටක් උරතල් කරලා ඊළඟට උදේම අපි දෙන්න කරේ තේ එකක් හදාගෙන බිව් එක. මම මේගොල්ලන් උරතල් කරලා එනකොට හස්බන්ඩ් තේ හදලා තිබ්බා. ඉතින් අපි දෙන්න තේ එකක් එහෙම බීලා ඊළඟට මම ලෑස්ති වෙන්නේ මේගොල්ලන්ට උදේට කෑම හදන්න. අද මම ගර්ල්ස් රගේ කෑම වලට කූර කොළයි පරිප්පුයි තමයි එකතු කරගත්තේ. ඊට අමතරව මාළුයි මසුයි එකතු කරගත්තා. කලින් දවසේ මම මාළු ටිකක් වැඩිපුර ගෙනාවා. ඒ ලින්නෝ මාළු මම හිතුවා එකෙන් සැමන් ටිකක් හදලා තියා ගන්න ඕනේ කියලා. සාමාන්‍යයෙන් මම හැම මාසයකටම සැරයක් ලින්නෝ මාළු ගෙනලා සැමන් හදලා තියා ගන්නවා. ලින්නෝ කිලෝ එකක් ගෙනලා සැමන් හදපුවාම මට මාසෙටම ඇති. ලින්නෝ කිලෝ එකෙන් සුද්ධ කරලා ඔලුව එහෙම අයින් කරලා ගත්තාම මට ග්‍රෑම් 800 ගන්නක් තමයි තිබ්බේ. මම ටිකක් ලොකු ප්‍රෙෂර් කුකර් එක අරගෙන මාළු ටික හොඳට අඩිය අතුර ගන්නවා. මට මේ ලින්න කිලෝ එකටම ගියේ රුපියල් 900ක් විතර. ඒතර 900කට සැමන් හදා ගන්නවා කියන්නේ මාසෙකටම ඇති වෙන්න හදා ගන්න පුළුවන්. ලින්න මාළු ග්‍රෑම් 850ට මම ලුණු මේස හැඳි එකහමාරක් එකතු කර ගන්නවා. ගම්මිරිස් මේස හැන්දයි, ටොමැටෝ සෝස් මේස හැන්දයි, විනාගිරි මේස හැඳි 2යි, ඔයිල් මේස හැඳි 2කුයි එකතු කර ගන්න ඕනේ. සාමාන්‍ය ප්‍රමාණයේ කුරුදු කෑල්ලක් එකතු කර ගන්නවා. ඊට අමතරව මම කරාබු නැටි 4ක් එකතු කර ගන්නවා. මේ සැමන් එක හදලා ඉවරුනහම ඒකේ ඉස්ම ටිකක් මට තියෙන්න ඕන නිසා මම වතුර කෝප්ප 1යි කාලක් එකතු කරගත්තා. නැත්නම් සාමාන්‍ය වතුර කෝප්පයක් ඒ කියන්නේ මිලිලිටර් 250ක් එකතු කරගත්තත් ඇති. මම මේක වැඩි ගින්දරේ ඉස්සර වෙලා විනාඩි 5ක් විතර තියලා තියන්න ඕනේ. රත් වෙලා හොඳට ස්ටීම් එක එන්න පටන් ගන්නකොට මම වේට් එක දාන්නේ. ඔයගලන්ට ඇහෙන්නවා ඇති මේකෙන් දැන් සද්ද එනවා. දැන් මම එතකොට තමයි මේක මේ දාන්නේ. මේක අඩුම විනාඩි 45ක් තියෙන්න ඕනේ. පැයක් අතර තිබ්බත් ප්‍රශ්නයක් නැහැ. මම විනාඩි 45යි තියාගත්තේ. ඊට පස්සේ මම නිමෙන්න තියලා මේ අරලා බලනකොට මෙන්න මේ විදිහට තමයි තිබුණේ. මේ වගේ සැමන් හදලා තියාගත්තාම හදිස්සියේ හිතුණ ගමන් කට්ලට් ටිකක් හදන්න, රෝල්ස් ටිකක් හදන්න, පැස්ට්‍රා එකක් හදන්න, සැමන් ටිකක් තෙල් දාගන්න හරිම පහසුයි. පේනවද මේ බෝන් එක හොඳටම මේ සොෆ්ට් වෙලා තියෙන්නේ. ඉතින් තව වෙලාව ඕනනම් තියාගන්නත් පුළුවන්. අතන විනාඩි 45 හොඳටම ඇති. සැමන් ටික නිමුණට පස්සේ මම පෝෂන්ස් වෙන් කරලා ෆ්‍රීසරේට දාගත්තා. ෆ්‍රීස් කරලා තියාගත්තාම ඉතින් අපිට ඕන කාලයක් තියාගන්න පුළුවන් නිසා මම පෝෂන්ස් වෙනම සාමාන්‍යයෙන් මම ගන්න ප්‍රමාණය වෙන් කරලා දාලා ෆ්‍රීස් කරා. මගේ ඊළඟ රාජකාරිය ඉතින් ගර්ල්ස්ට කන්න දෙන එකනේ. මම දැන් ලෑස්ති ඒගොල්ලන්ට කෑම ටික දෙන්න. උදේ ඉඳලා ඉතින් බලන් ඉන්නවා. දැන් ටිකක් පරක් වෙලා තියෙන්නේ. උදේ කෑම වෙලා පරක් වෙලා ඉන්නේ. හරි බඩගින්නේ මේගොල්ලන් මේ දඟල ඉන්නේ. දැන් ඒකට තමයි මේ ලෑස්ති වෙන්නේ. මගේ මානසික සුවය වෙනුවෙන් මං කරන එකම දේ තමයි සත්තුන්ට සලකන එක. මං හරිම ආසයි මේගොල්ලන්ට කන්න දීලා, මේගොල්ලන් අත ගාලා, ඒගොල්ලන් හුරතල් කරන එක. සාමාන්‍යයෙන් ගොඩ දෙනෙක් කැමති වැඩි ගණන් දීලා ලස්සන 9න් ඉහළ බල්ලෝ ගෙනල්ලා හදන්න ගෙවල් වල. හැබැයි මං ඇත්තටම ආස නැහැ ඒ වගේ වර්ගවල බල්ලෝ හදන්න. මං ආසම මේ පාරේ ඉන්න අතහැරලා දාලා තියෙන බල්ලන්ව හදන්න තමයි. මොකද මේගොල්ලන්ට ආදරේ කරුණාව ලැබෙනවා අඩුයි. ඉතින් මං ඇත්තටම ගොඩක් වෙලාවට උත්සාහ කරනවා ඒගොල්ලන්ව ආදරෙන් කතා කරලා, බෙහෙත් දීලා, ඔපරේෂන් කරලා, නාවලා මේ ඒගොල්ලන්ට මේ මට කරන්න පුළුවන් උපරිම දේ කරන්න. මම සාමාන්‍යයෙන් පාරේ යනකොට වුණත් බල්ලෝ දැක්කොත් එහෙම යෝගට් එකක් හරි අරන් දීලා යන්න අමතක කරන්නේ නැහැ. පාරයින් ඉන්න බල්ලන්ට
ඉතින් ඒක මං හිතන්නේ මං දන්නේ ඒක මගේ සතුට. මම ගෙදරින් එළියට කොහේ ගියත් මේගොල්ලන්ගේ කෑම වේල නම් අමතක කරන්නේ නැහැ. ඒ වගේම මෙතන බොන්න තියලා තියෙන වතුර ටික. මං හැමදාම ඒ වතුර භාජන හොදලා ඒගොල්ලන්ට අලුත් වතුර දානවා. කවදාකවත් මං පරණ වතුර බොන්න තියන්නේ නැහැ. ඒ වගේම මේගොල්ලන් මේ කන පිඟන් ඒවත් කන්න දෙන්න කලින් මං හොදනවා. හොදලා තමයි හැමදාම කන්න දෙන්නේ. ඒගොල්ලන්ට පිරිසිදුව කන්න දෙන්නේ. මගේ ගර්ල්ස්ලා ටික හුරතල් කරලා කන්න දීලා බොන්නත් දීලා ඊට පස්සේ මම ආවේ අපිට කන්න මොන හරි හදාගන්න. මම කලින් සෑන්ඩ්විච් හදලා පන් වාටි වගේක් ඉතුරු වෙලා ඒක මම ෆ්‍රීස් කරලා තිබ්බා මට බ්‍රෙඩ් ක්‍රම්ස් ටිකක් හරි හදාගන්න පුළුවන් නේ කියලා. ඊට පස්සේ මට හිතුණා අද ඒකෙන් මොන හරි උදේට හදාගන්න ඕනේ. මොකද එළවලු වැඩියෙන් දාලා පාන් පිටි වර්ග අඩුවෙන් පාවිච්චි කරලා හදාගන්න හොඳයි කියලා හිතලා මම රසම රස කෑමක් හදාගත්තා. මම ඒකට ඇත්තටම නමක් දැම්මේ නැහැ. ඕගලන්ට කැමති නමක් දාගන්න පුළුවන්. මුලින්ම පෑන් එකක් ලිපේ තියලා මම ඒකට බටර් මේස හැන්දක් එකතු කරගන්නවා. තෙල් හරි ඔයගලන්ට මාගරින් හරි ඕන දෙයක් ප්‍රශ්නයක් නැහැ. ඒක රත් වීගෙන එනකොට මම හොඳට පොඩි විට කපාගත්ත සුදු ලුණු බික් දෙකක් එකතු කරගන්නවා. ඒක පොඩ්ඩක් බ්‍රවුන් වෙනකොට කපාගත්ත ලුණු ගෙඩියක් එකතු කරගන්නවා. ඒකට මම පොඩි විට කපාගත්ත කරපිංචා ටිකකුත් එකතු කරගන්නවා. ඊළඟට මම ඒකට සොසේජස් දෙකක් පොඩි විට කපලා එකතු කරනවා. ඒකත් පොඩ්ඩක් බැඳෙනකොට මම කපාගත්ත එළවලු එකතු කරගන්නවා. මම ඒකට අමු මිරිස් කැරට් පොඩ්ඩක් ඊළඟට ලීව්ස් ගහක් ඒ වගේම ගෝවා ටිකක් එකතු කරගන්නවා. මේ ටික විනාඩි 2ක් විතර හොඳට පෑන් එකේ ෆ්‍රයි කරගන්න ඕනේ. මේකට මම ලුණු තේ හැඳි භාගයක් කහ තේ හැඳි කාලක් ඒකටම කෑලි මිරිස් තේ හැන්දක් විතර එකතු කරගන්නවා. ඊළඟට මම මේකට තක්කාලි ටික එකතු කරගන්නවා. තක්කාලි ටිකත් හොඳට කලවම් වුණාට පස්සේ මම මේ වගේ බටර් ටික ආයේ එකතු කරලා මම මෙතෙන්ද බිත්තර දෙකක් එකතු කරගන්නවා. බිත්තර දෙකට මම ලුණු ටිකක් ගම්මිරිස් ටිකක් එකතු කරලා හොඳට මේ විදිහට කලවම් කරගන්නවා. දැන් මම කපාගත්ත පාන් වාටි ටික එකතු කරගන්නවා. පාන් වාටි මම පොඩියට කපාගත්තා. ඒ ටිකත් මෙන්න මේ විදිහට එකතු කරලා දැන් හොඳට කලවම් කරගන්නවා. ඉතින් මම ඒකට තව සොයි සෝස් ටිකක් එකතු කරගත්තා. ඔයගොල්ලන්ගේ රස අනුව මිරිස් ලුණු අඩු වැඩි කරගන්න පුළුවන්. තව ඕනනම් කෙචප් ටිකක් මේකට දාගන්නත් පුළුවන්. මම වැඩි ආස නැති නිසා මම එකතු කරගත්තේ නැහැ. ඉතින් අද දවසේ මං හදපු කෑම එච්චරයි. ඉතින් අදත් මගේ වීඩියෝ එක රැඳිලා හිටිය ඔයගලන්ට ගොඩාක් ස්තුතියි. ආයෙත් මේ වගේ වීඩියෝ එකකින් ඔයගලන් හමුවට එන්නතුරු සතුටින් පරිස්සමෙන් ඉන්න. ගිහින් එන්නම්. ඔයගලන්ට සුබ දවසක්.